මේ ඉන්නේ නම කියන්න කොයි? මගේ නම විට රාජේශ්වරි බාලකෘෂ්ණ. ඔව් රාජේශ්වරි බාලකෘෂ්ණ. මෙයා කොළඹ නේද? කොළඹ මෝදර. ඔව් මොකටද මෙහාට ආවේ? මම ආවේ මාත්‍ය වෙද මාත්‍යයේ Facebook එක බැලුවා. ඔව්. ඒක බලලා ඒකෙන් වෙද මාත්‍යය කතා කරන මේකට එන්න තමයි මම ආවේ. ඔව්. ඇවිල්ලා මට කකුල් දෙක කියන තුනටියේ පල්ලය පණ නැතුව තිබුණේ. ඔව්. මම ගොඩක් දුක් විඳලා. ගොඩක් දුක් විඳලා මම මාස 4ක් ඇඳට වෙලා හිටියා. එයාට ඉස්පිතාලේ හිටියා. එයාට මෙයාට හැරෙන්නේ නැතුව. එහෙම හිටියා. ඊට පස්සේ මම ගෙදර ටිකට් කපලා ඇවිල්ලා මාසෙක විතර ගෙදර ඉඳලා ඊට පස්සේ අපේ මාත්‍ය Facebook එකෙන් බලලා මම මෙතනට එක්කන් එනකොට මට කවුරු හරි තනියට ඕනේ. අල්ලගෙන යන්න මට තනියම යන්න බෑ. හැබැයි මේ තාම මේ සතියේත් එක මම සති තුන්වෙනි සතියේ. ඔව්. දවස් 3ක් අදට ආවා. දවසේ දවසේ ටිකක් ඇවිදින්න පුළුවන් මම ඇවිද්දා. ඊට පස්සේ දැනට මට ටිකක් නෑ මට අර කකුලේ හිරි වැටෙන කමයි කකුලේ හිරි නම් ඉන්නේ කොලෙස්ටරෝල් දිය වැඩියාව තියෙනකොට තමයි. ඒක නිමාඩුව සනීප වෙන්නේ. දැන් අර තිබුණු බරපතල ලෙඩ නෑනේ. නෑ. දැන් ඔයාට දැන් තනියෙන් යන්න බෑ කිව්වේ කලින්. දැන් තනියෙන් යන්න පුළුවන්. දැන් තනියෙන් යන්න පුළුවන්. එතකොට දැන් මේක බලන් ඉන්නවා ලෝකේ ගොඩාක් අය. දැන් සමහරු මේ අපේම දැන් ඔයා ටැමිල් කෙනෙක්නේ. දැන් මේ ටැමිල් මෙයාලා මේ සිංහල අලුත් අවුරුද්දක් දෙමළ අලුත් අවුරුද්දක් එනවා. දැන් මෙයාලා මේ අවුරුද්දට මස් මාංශ එහෙම කන්නේ නැහැ. දැන් අපේ වෙදකමට එන අය එහෙම එන්න ඕනේ. එතකොට දැන් අපිනේ මේ මස් මාංශ කන්නේ අවුරුද්දට. අපි කන්නේ නැහැ නමුත් සිංහලයිනේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපේ සිංහල මිනිස්සුම අපේ මේ පේජ් එකේ අපිට මඩ ගහනවා මේවා බොරු කියලා. දැන් සත්‍යක. දැන් ඔයාලට මොකද කියන්නේ තියෙන්නේ? මට නම් අපි දෙයියත් විශ්වාස කරන්න ඕනේ වෙදමාත්‍යයත් විශ්වාස කරන්න ඕනේ. ඔව්. ඒ වෙදමාත්‍යයත් විශ්වාස කළා තමයි අපි මේකට ආවේ ගොඩක්ම කියන්නේ අපි හොඳට සනීප වෙලා ඉන්නේ. දැන් ඔයා මෙතෙන්ට ආවනේ අද. මේ ආපු වෙලාවේ මෙතන මේ සනීප වෙන්නේ නැතුව කවුරු හරි ගියාද? නෑ. එහෙම කවුරු කියන්නේ ඔක්කොම ඇවිදින්න බැරුව ආපු කට්ටිය ඔක්කොම හොඳට කියන සනීප වෙලා ගියා. මේ ඉන්නකෝ. දැන් මහත්යාට මොකද මේ කියන්න තියෙන්නේ මේ ගැන? මට කියන්නේ ඔබ ගල්ගම කැලේ ගාමුදුරක සාධුවිලා ගියා. ඔව්. ලයිදාකුත් ගත්තා. ඔව්. එල් වගේ තමයි කෙල්ලුන්නේ නැහැ. ඒකත් අර ගියා. ඔය බොරු කිව්වා. බොරු කළා. ඔව්. එතකොට මෙතෙන්ට ඇවිල්ලා මොකද කරේ? මෙතෙන්ට මම Facebook එකේ බලලා මෙතෙන්ට ආවා. මෙතෙන්ට ආවම ආපු දවසේ ඉඳලා මට 150ක් එක්තර හොඳ වුණා. ඔව්. ඊට පස්සේ 100%ක්ම හරි වගේ අපෙන් දැනෙනවා. දැන් දැනෙනවා. කියන්නේ මම දැන් තනියම ගෙදර වැඩ ඔක්කොම කරගන්නවා. දැන් කලින් එහෙම බැයිද? බෑ. කලින් කවුරු හරි ළඟින් මෙයා තමයි උදව් කරලා දෙන්නේ. දැන් මම ඔක්කොම වැඩ ගේ අතු ගන්න එක උදේට නැගිටලා අපි පාන් පත්තු කරනවානේ අපි චාරිතය අපි උදේට නැගිටලා ගේ මිදුල ඕදලා අපි පාන එම පත්තු කරනවා. ඒ වැඩ ඔක්කොම කරනවා මාත්‍යයට උදව් කරනවා. මම දැන් තනියම දැන් අපිට අපේ Facebook එකේ මට මේ විශ්මිත වෙද මහත්තයා මම චින්තක වෙද මහත්මයා. එතකොට මේ විශ්මිත වෙදකමට මඩ ගහන පිරිසක් වෙනම මේ කමෙන්ට් රැල්ලක් ඉන්නවා. දැන් මේවට මඩ ගහලා මං අහන්නේ ඔය මිනිස්සුන්ට මොනවද හම්බෙන්නේ? හම්බෙන දෙයක් නෑ. හිතේ ඊර්ෂ්‍යාව අර තව ලෙඩෙක් සනීප වෙන්න තියෙන අවස්ථාව නැති කිරීම. ඒ හින්දා මේක බලන මිනිස්සු හොඳ තේරුම් ගන්න ඕන. ඔළුව පාවිච්චි කරන මේ වීඩියෝ ඔක්කොම බලන මේකේ ඉන්නවා මේ පේජ් වල මේ කමෙන්ට් දාලා මේක බොරුවක් කියන අය. ඒගොල්ලන්ගේ පේජ් එකට ඒගොල්ලන්ගේ මේ Facebook ගිනුමට ගිහින් බලන්න ඒකේ ඉන්නේ 10යි 12යි මේ ඒක බ්ලොක් කරපුවා කවුරුවත් නෑ එක පෝස්ට් එකක්වත් දාලා නෑ තනිකර බොරු පේජ් වලින් කරන්නේ ෆේක් පේජ් හදාගෙන. ඒ හින්දා ෆේක් ගිනුම් හදාගෙන මඩ ගහලා මේ වෙදකම නතර කරන්න බෑ. හොඳට මතක තියාගන්න ඕනේ මේ සෙල්ලම් මිනිහෙකුට නෙමෙයි ඔය අනම්මන තර්ජනය කරලා මේ මෙහාට එන්න හදන්නේ. එහෙම ලේසියෙන් කරන්න බෑ. මොකද මේ කරන්නේ හොඳ දෙයක්. මේ අපිට ජාති ભેද නැහැ. ඒක ආස්කමකුත් තියෙනවා. මට දැනුණා ඒක. කියන්නේ වෙදමාත්‍යයේ දෙවියන්ගේ ආස්කමකුත් තියෙනවා. ඒක මේ මිනිස්සු පිළිගන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට ඒක නැහැනේ. හරිද? ඒ හින්දා මෙහෙමයි. අපිට ಜಾති ආගම් ભેද නැහැ. අපි මෙතන ඇවිල්ලා අඩුපාඩුවක් කරාද? නෑ. මෙතන ආගම් ಜಾති කුල ભેද නැහැ. මනුස්සකමට අපි දෙන්න සනීප කරන්නේ කුලිය පිටියේ ඉන්න මිනිස්සු සමහර අය අපිට මඩ ගහනවා මේක බොරුවක් කියලා. ඇවිල්ලා බලන්න. ඔයගොල්ලන්ගේ අම්මලා තාත්තලාටත් මේ වගේ ලෙඩ හැදලා නැම් වල දුක් විඳිනවා ඇති.
ඒ මිනිස්සු අතරන් ඉන්න අපි වෛරයක් නෑ. අපි ඔයා අපිට බැන්නත් මැසේජ් කරත් කමෙන්ට් දාලා බැන්නත් අපි ඔයාලව සනීප කරනවා. අපේ හිතේ කුණු නෑ. හැබැයි හිතේ කුණු තියාගෙන නිතර නිතර වෛර කරන්න යන්න එපා. අහපව් තමන් පිට මේ දඩුවම් කරගෙන එනවා. ඉතින් මේ අයට අපි කියන්නේ නිරෝගීමත් මේ කොළඹ ඉඳලා ඇවිල්ලා දැන් දවස් 3ක් ආවා. හොඳටම සනීපෙලා මේ පිටලා යන මොහොතේ මේ මිනිස්සුන්වත් විශ්වාස කරන්න ඕනේ. මෙයාලා අපි විශ්වාස කරා මේ ටැමිල් අය අපි සිංහල මිනිස්සුන්ව විශ්වාස කරා මේ සුහදතාවය. හැබැයි සිංහල මිනිහා විශ්වාස නැත්නම් ඒකින් ඇති වැඩක් නෑ උඹලගේ. ඇත්ත කතාව. නේද? ඔව්. එහෙනම් පරිස්සමට ගිහින් ඉන්න. සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා. නිරෝගීමත් වෙලා යන්නේ හැටි බලන්න. ඔච්චර ආඩම්බරද කියලා. ඉතින් මම ඇවිද ගන්න බැරුව ආවේ. කවුරු හරි තනියට ඕනේ අල්ලගෙන ඇවිදින්න. දැන් මෙතනින් මම අල්ලගෙන වහින්න බැයිද? පුළුවන් මම ඔව් ඔබ එන්න බහරට. කොහොම මේ දැන් මම අල්ලන් බහින්න බැරි කෙනා දැන් මොන් අද මේ අල්ලන්න නැතුව බහින්න බෑ. දැන් අද බහිනවා. හරිද? මං සැරෙප්පු දෙක දාන්න. හරි. එහෙනම් පරිස්සමට ගිහිල්ලා එන්න. දීර්ඝායුෂ ලැබේවා. හරි.